කහ පාටට ආස ඔයාට. වැනිලා yellow වලින් මේ වගේ ලොකු ගස් ටිකක් තමයි තියෙන්නේ. මම හිතනවා ඔයා ආස වෙයි කියලා මේ වගේ සෙට් එකකට. මොකද මල් එක්කම ඔයාට හම්බ වෙනවා නිරෝගීම ප්ලාන්ට්ස් නේද? කහ පාටට අපි හැමෝම ආස ඇන්තෝරියම් වල කහ පාට මිලෙන් කිසි අවුලකුත් නැති ලස්සන වර්ගයක්, පැලෙන වර්ගයක් නේද? කෙනෙක්ට ලස්සනට හදාගන්න පුළුවන් වර්ගයක්. ගොඩාක් අය ගොඩාක් උස යන ප්ලාන්ට්ස් වලට කැමති නැහැ. හැබැයි මෙන්න මෙයාට නම් හැමෝම ආසයි. ඒ තමයි මේ වැනිලා yellow වල තියෙන විශේෂම දේ තමයි මේ පාට හරි ලස්සනයි. හරිද? එයාටම ආවේනික පාටක්. ඒ වගේම ලස්සනට මල් එක්ක පැල හැදෙනවා නේද? ලස්සනට හැදෙනවා මේ ගස් ඔක්කොම. අනිත් එක මල් හොඳට පිරෙන ගහ ගොඩාක් ලොකු වෙන්නේ නැති පොඩි මල් ගොඩාක් පොඩි නෙවෙයි. සාමාන්‍ය මේ වගේ සයිසස් වලින් මල් එක හැදෙන හරි නිරෝගීව හැදෙන ඕනම කෙනෙක්ට හදාගන්න පුළුවන් වර්ගයක් තමයි මේ වැනිලා yellow කියන්නේ. ඉතින් එයාගෙන් මේ වගේ හොඳට මුල් එක්ක නිරෝගී මල් එක්ක මේ විදිහට හොඳට මල් එක්ක තමයි මේ ප්ලාන්ට්ස් තියෙන්නේ. ඔයාට වැනිලා yellow මල් එක්ක ඕන නම් ඔන්න මෙයාලකින් ගන්න පුළුවන්. හරිද? ගොඩක් අය කට් කරන්න හොයන පැල හොයනවා මේ දවස්වල. ඉතින් මට හිතුණා මෙන්න මේ විදිහට අපිට දෙන්න තියෙන පැලවල වීඩියෝ එකට පෙන්නන්න ඕන කියලා. මේක හරි ලස්සනයි. හරිද? වැනිලා yellow කියන්නේ ඇත්තටම ලස්සන වර්ගයක්. මේක කහ පාට ඇන්තෝරියම් නේ. ඔය ආසයිනේ. මේ වගේ මුල් එක්ක කට් කරන්න පුළුවන් ප්ලාන්ට්ස් ගන්න කවුද ආස නැත්තේ නේද? ඉතින් මේ ටික ඔයාට තමයි. හරිද? ඉතින් කහ පාට ඕන අය මේ පැත්තට ඇවිල්ලා අරන් යන්න පුළුවන් රුපියල් 1200ට දෙන මල් එක්කම කැමතිය ගන්න මේ හොඳ ප්ලාන්ට්ස් කපලා පැලබෝ කරන්න පුළුවන් අය නේද? මම හිතනවා ඔයාට මං කියන එක තේරෙන්නේ නැති කියලා. මොකද හැමෝම හොයන්නේ මේ දවස්වල පැලබෝ කරන්න. මේ දවස්වල මාර විදියට පැලබෝ කරන්න කට්ටිය හොයනවා. ඉතින් ඔයාට අපි දෙන හොඳ ප්ලාන්ට්ස් වලින් ඔයාට කැමති නම් ඕඩර් කරගන්න පුළුවන්. මං කව ඩිපොසිට් එක කරාට පස්සේ ඩිලිවරි කරන්නේ මේ හැම ප්ලාන්ට් එකක්ම හොඳ මුල් පද්ධතියක් එක්ක තමයි තියෙන්නේ. ඒකට ඔයා අනිවාර්යයෙන් මේ පැල ටික ගත්තට පස්සේ හොඳට මීඩියා එක හදාගෙන පැල ටික හදන්න ඕනේ. කියන්නේ පොල් එලි සහ බොරළු. අනිවාර්යයෙන්ම මේ පැල හදන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි ඔස්මෝකෝට් කියන එක. අනිවාර්යෙන් පොහොර දාන්න ඕන. නේද? පොහොර දාන්න නැතුව මේ කොළ කහ පාට වෙනවා නේද? මුල් පද්ධතිය හැදෙන්නේ නැහැ, ගහ වර්ධනය වෙන්නේ නැහැ. නේද? මල් එන්නේ ඔය මොකක්වත් නැති වෙනවා. හරියට සාතු කරේ නැත්තම්. ඉතින් ඔයා පැල ටික ගන්නවා වගේම මේවා ලස්සනට හදන්න නේද? මේ ප්ලාන්ට් එකට ගැලපෙන පෝච්චියකට දාන්න ඔයාට පුළුවන්. ඉතින් කහ පාට පඳුරුවට හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ප්ලාන්ට්ස් කට් කරාට පස්සේ එන පැල ටික හැමම හැදෙන්න දෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට ප්ලාන්ට්ස් කීපයක් එකට පෝච්චිය හදන්න පුළුවන්. ඔය එක ක්‍රම වලින් ලස්සන පඳුරු අපිට හදාගන්න පුළුවන්. ඉතින් මේකත් පඳුරට වැවෙන එකක්, ලස්සනට හැදෙන එකක්, මල් ගොඩක් එන එකක්, ලංකාවේ ඕනම තැනක හදාගන්න පුළුවන් එකක්. ඉතින් ඉක්මනට කතා කරලා ගෙදරට ගෙන්න ගන්න කහ පාට වැනිලා yellow වලින් ඔයාට මේ දෙන්න හදාන්නේ මේ ප්ලාන්ට් සෙට් එකම ඕනි අය කියන්න. මොකද මල් එක්කම තමයි ඔයාට අපි දෙන්නේ මේ ප්ලාන්ට්ස්. ඉතින් ඕනිම කෙනෙක්ට ගන්න පුළුවන්.